දික්වාට දෙන සහන ඉදිරිය යන ආයාම වලට දෙන්නේ නැහැ. හරි. ලක්ෂ 50 යුනේ දික්වයකට. හරි. ඒක දික්වයගේ ආයාම අපි අඳුරට ඉවර කරගෙන තියෙනවා. දැන් ඊළඟ රජයේ තියෙන පිළිවෙල තමයි මෙතන කවුරුත් ගන්න. ආයාමකට දෙන්නේ ඉර හදා ගන්න ලක්ෂ 12යි. ඊටමට ලක්ෂ 4ක්. දික්වය පස්සේ ආය ලක්ෂ 50ක් නැහැ. ඒකට ආපහු බටලවල යන්න එපා. මේ දවස් වල නායයන්වට මේකට දාන්න. මිනිස්සුත් පුරුද්දට ඉල්ලන්නේ. ඒක මිනිස්සුත් දැනුවත් කරලා නැත්නම් මිනිස්සු කියනවා මේ ගංගදියන නායක කියනවා. මේක දික්වනිසේ ගියේ කියලා මේක දැනගත්ත ගමන්. එතකොට මේවා ලයිස්තුගත කරලා තිබ්බා නම් අඳුරගෙන තිබ්බා නම් අපිට කියන්න පුළුවන් ඕක මේ දික්ව ලයිස්තු තිබුණේ නැහැ කියලා. ඒක දැන් මේ ඉන්දියාවේ පැත්තට පහසක් ගන්න වෙනවා මේ ඉක්මනින් කරලා ඒක දික්ව ඉවරයි. ඊළඟට දික්වගේ ආපහු එකත් එක්ක මේක ආරම්භ කියන්නේ අපි මේ 2026 බජට් එකකින් අර දෙන ලක්ෂ 16 වෙනස් කරලා තියෙනවා. දැන් 16 25 කරලා තියෙනවා. ජනාධිපතිතුමා එදත් මේ සම්බන්ධීකරණ කමිටුවේ කිව්වා 25ක් ටිකක් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තාම අවසන් නැහැ. ඒක වැඩි කරන්න වෙන්නේ මේ සැරේ බජට් එකෙන් වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය බලන්න. අපිට අලුතෙන් ආයෙ දෙන්න සල්ලි නැහැ. ඒක වෙනස් කරන්නේ බජට් එක දිහා මේ සංඛ්‍යාව. ඒ නිසා ඔන්න එකක් වාන්සේ එකක් තුමාලා නිවීමක් කරනවා. අඳුනා ගැනීම අපිට අවසන් කරන්න කොච්චර කාලයක් විතර ඕන වෙයි. ඒක අපි හඳුනා ගැනීම නැගිටුව දෙරකවල තියෙන්නේ අපි 25000 රුපියල්. ඔව්. එහෙනම් මේ ලයිස්තු එකේ දෙන්න ඕන. ඒක 10887 කියන සංඛ්‍යාව තමයි අපේ ඊට අමතරව එන්නේ මේ දැන් අභ්‍යාසනානික විතරයි. ඒක ඒකෙනුත් නානේ ධර්මතුරු ටික අයින් කරපුවාම ඉතුරු ටික තමයි ඉන්දියාව යන්නේ. ඒ ඔය කියන ගාන ඒක හරියනවා. තව ඔය අලුතෙන් එකතු වෙනවා කියන්නේ අර ටික තමයි. අභ්‍යාසනායි එනකොට තමයි. ඒක ඉතින් ලොකු ගානක් දෙන්නේ. ඔව් එහෙමනම් මෙහෙම කරමු. මොකක් හරි එවන්න කියන එකත් අවසන් කරන විඤ්ඤාණාව යෝජනා කරනවා. අභ්‍යාසන දැන් අපි 20 ඉවර කරනවා. ආයෙත් පස්සේ දික්ක කියලා එවන්න එපායි. 20 ඉවර. ඔව්. මේ 20. ඔව්. එහෙනම් මේ 20 වෙනිදා අවසාන දිනේ තියාගන්න NBR එකට මේ වෙනුවෙන් යවන මේකට අවසන් කරනවා. දික්ක අපිට 3 වෙනි දිනේ අවසන්. ඊට පස්සේ අර